සුබ දවසක් හැමෝටම. ඇස්ට්‍රෝපයිටම් වලට ආස කරන අය වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම අද මම මේකෙදි කියන්නේ මොකද්ද සාමාන්‍ය ඇස්ට්‍රෝපයිටම් මිරියොස්ටිග්මා එකක් සහ එතනින් එහාට ගියපු කල්ටිවා එහෙම නැත්නම් ෆෝමා කියන එකේ වෙනස මොකද්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ස්වභාවික පරිසරයේ හමු වෙන්නේ මෙන්න මේ ඇස්ට්‍රෝපයිටම් මිරියොස්ටිග්මා වර්ග දෙක. ඒ කියන්නේ සුදු පාට තියෙන එක, ඒ වගේම කොළ පාට තියෙන එක. මේ දෙකට අමතරව තියෙන ඒවට ගොඩක් දුරට අපි කල්ටිවා හෝ එහෙම නැත්නම් ෆෝමා කියන නම යොදා ගන්නවා. එතකොට කල්ටිවා එකක් විදිහට හඳුන්වනවා මෙන්න මෙහෙම අපේ මේ මිනිස්යාගේ මැදිහත් වීමෙන් එහෙම නැත්නම් අපි දෙමුහුම් කරන්නට භාජනය කරලා හදපුවා මේ තියෙන්නේ. එතකොට මිරියොස්ටිග්මා කල්ටිවා ෆොකිරු කියන එක. ඒ වගේම මෙතන තියෙනවා ඇස්ට්‍රෝපයිටම් මිරියොස්ටිග්මා කල්ටිවා කිකෝ කියන එක. මෙතන තියෙනවා ඇස්ට්‍රෝපයිටම් මිරියොස්ටිග්මා ඔන්සුකා. මෙතන තියෙනවා මිරියොස්ටිග්මා කල්ටිවා ඔන්සුකා V ටයිප් කියන එක. මේක ඔයාලට මේ V අකුර වගේ පේනවා ඇති. ඒ වගේම ෆෝමා කියන එකට උදාහරණයක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ මේක හැදෙන්න පුළුවන්. ඉතින් ඒකට කල්ටිවා කියන නම යොදා ගන්න. එතකොට මේ තියෙන්නේ ඇස්ට්‍රෝපයිටම් මිරියොස්ටිග්මා ෆෝමා වේරිගේටඩ් එහෙම නැත්නම් වේරිගේටා කියන ඔන්න ඔය නම් වලින් තමයි මෙන්න මේවා හඳුන්වන්නේ. එතකොට ඔයාලගේ කලෙක්ෂන් එකේදී වුණත් මොනවද මේ අපේ තියෙන්නේ කියන එක හඳුනා ගන්න මෙන්න මේ වචනවල තේරුම මොකක්ද කියන එක දැනගෙන ඉන්න එක වඩාත් හොඳ වෙයි කියලා හිතුවා. ඉතින් සුබ දවසක් හැමෝටම.